අද අපි රිවිව් කරන්න තෝරගත්ත වාහනේ ජෙටුවලගේ ඩෑෂින් කියන වාහනේ. මේ වාහනෙත් චයිනිස් වාහනයක්. හැබැයි මේ වාහනේ අපි රිවිව් කරගන්න තෝරගත්ත ප්‍රධාන හේතුව වුණේ මේ වාහනේ අපි හිතනවට වඩා සාමාන්‍යයෙන් සයිස් එකෙන් විශාල, ඒකම අපි හිතනවට වඩා ගාණෙන් සෑහෙන අඩු විදිහේ වාහනයක්. ඒකම මේ වාහනේ තියෙන එන්ජින් එක, ඒ වගේම මේ වාහනේ තියෙන ඩ්‍රයිවිං කේපබිලිටිස් එක ගත්තාම මේ වාහනේ ඒ මිනිහට ලබා ගන්න පුළුවන්ද කියන එක යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන දෙයක්. ඉතින් අපි අද හිතුවා ජෙටුව ඩෑෂින් එකේ රිවිව් එකක් ඔයගලන්ට ගේන්න කියලා. මේ වාහනේ 1.5 ලීටර් ටර්බෝ එන්ජින් එකක් එන්නේ. ඒක මේ වාහනේ මිල වෙනවා $169 මාරක් ලංකාවට ගෙන්නන්නේ. මේක 2024 වාහනයක්. ඒක මේ වාහනේ 5 සීටර්, මේකෙම 7 සීටර් මේ වගේ ආසන්න වශයෙන් ඩිසයින් එකක් තියෙන වාහනයක් එනවා X70 Plus කියලා ජෙටුවලගේ. ඒ වාහනේ මීට වඩා මිල පොඩ්ඩක් වැඩි. නමුත් මේ විදිහම වාහනයක් තමයි ඒකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ ෆ්‍රන්ට් විව් එක ගැන කතා කරොත් මේ වාහනේ ලයිට්ස් වලට වඩා මේකේ වැඩිපුර මුලින්ම කතා කරන්න හිතන්නේ මේ ග්‍රිල් එක ගැන. මේ ග්‍රිල් එක සාමාන්‍ය අඩි 2ක් විතර තියෙනවා. මේක වෙන වාහනවල දැන්ට අපි රිවිව් කරපු වාහනවල දැක්කේ නැති විදිය විශාල ග්‍රිල් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන මේ උඩම තියෙන ලයිට් එක ඇවිල්ලා ඩේ ටයිම් රනින් ලයිට් එක ප්ලස් සිග්නල් ලයිට් එක විතර වැඩ කරනවා. ඒක මෙතන තමයි තියෙන්නේ ඩිම් එකයි හෙඩ් එකයි. ඒකම ග්‍රිල් එක මැදින් මෙතන තියෙනවා 360 කැම් එකට අදාළ ෆ්‍රන්ට් කැම් එක. මේ වාහනේ ඇලෝ වීල් එක 19 ඉන්ච් ඇලෝ වීල් එකක් කරන බොහොම ලස්සන ඇලෝ වීල් එකක් තමයි එන්නේ. ඒක මේ වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක 160 mm. ඒ කියන්නේ සෙන්ටිමීටර් 16ක් කියලා තමයි බ්‍රෝච් එකේ තියෙන්නේ. ඒ වගේම අපිට ඕන කිව්වොත් හැබැයි නිකන් බැලුවමට නම් මේක සයිඩ් එකෙන් බැලුවාම සාපේක්ෂව ටිකක් විශාල ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා කියලා තමයි හිතෙන්නේ. ඒක ඩිසයින් එක නිසා වෙන්න පුළුවන්. මේ එහෙම මේ සද්ද හැවුනොත් එහෙම වැඩි ගණන් ගන්න එපා. මේ වාහනේ දිග ගැන කතා කරොත් එහෙම මේ වාහනේ මීටර 4.5ක් විතර දිගයි. 4.5 meters. මිලිමීටර් වලින් ගත්තොත් එහෙම 4590ක් වගේ තිබ්බා. ඒකම වාහනේ පළල ගැන කිව්වොත් එහෙම පළල මීටර 2කට ආසන්නයි. මිලිමීටර වලින් 1900ක් තියෙනවා. 1.9 meters වගේ තියෙනවා. ඒක වාහනේ උස මිලිමීටර් 1685ක් 1700ක් වගේ තියෙනවා. මම ඒකයි කිව්වේ වාහනේ ප්‍රමාණයෙන් අපි හිතනට වඩා ගොඩක් විශාලයි. ඒකම වාහනේ මිල බොහොම සාධාරණයි කියලා. මේ වාහනේ එන්ජින් එක ගැන කතා කරොත් එහෙම 1.5 ලීටර් ටර්බෝ චාර්ජ් එන්ජින් එකක් තමයි එන්නේ. ඒක මේ වාහනේ හෝස් පවර් 230ක් හම්බ වෙනවා 1750 rpm එකේ ඉඳලම. ඒකම මේ වාහනේ 6 speed automatic transmission එකක් තමයි එන්නේ. ඉතින් මං හිතන්නේ ෆුවල් එෆිෂන්සි එක ගැන අපි පොඩ්ඩක් ඉස්සරහට යද්දි කතා කරගෙන යන්න. ඉතින් සාමාන්‍යයෙන් හොඳ එන්ජින් එකක්, ටර්බෝ චාර්ජ් එන්ජින් එකක්. එතකොට අපිට බය වෙන දෙයක් නැහැ ටෝක් එක වගේ දේවල් එක්ක. ඒක වාහනේත් ලොකුයි, එන්ජින් එකත් සාපේක්ෂව ලොකුයි. හැබැයි ගාන සෑහෙන වාසිදායකයි කියලා තමයි අපි හිතන්නේ. මේ වාහනේ රියර් විව් එක ගැන කතා කරොත් මේකේ මේ ගොඩක්ම ඇහැ යන දේ තමයි මේකේ රියර් ලයිට්ස් වලට. ඒක මේ රියර් ලයිට්ස් වල මේ ඩිසයින් එක ගත්තොත් එහෙම මෙතනින් අර චෙකර්ඩ් ෆ්ලෑග් එකක් වගේ රේසිං වල තියෙන චෙකර්ඩ් ෆ්ලෑග් එකක් වගේ තමයි මේකේ තියෙන්නේ. මේක බ්‍රේක් එක ඔන් වුණාම අපි ඒකේ පොඩි ෆොටෝ එකක් දාන්න. ඒක මෙතන මේ බ්‍රේක් ලයිට් එකත් එක්ක මෙතන සෙන්සර් එකක් එනවා. මේ සෙන්සර් එක යූස් වෙන්නේ මේකේ තියෙන මේ රියර් ට්‍රැෆික් ඇලර්ට් සිස්ටම් එකක් තියෙනවා මේ වාහනේට එන ස්පෙෂල් සේෆ්ටි ෆීචර් එකක්. ඒකට ඒක මෙතන කැම් එකට අදාළව එන රිවර්ස් කැම් එකට අදාළ වෙනවා. ඒ කියන්නේ 360 කැම් එකටම අදාළව එන කැම් එක. ඒක මේකේ බලාගන්න පුළුවන් මේ යට ලෙවල් එක නිකන් මේකේ මේ බොඩි කිට් එකක් වගේ තමයි මේකේ තියෙන්නේ. එක්සෝස්ට් එකත් එක්ක තියෙන හරිය. ඒ හරියත් ෆුල්ම සෙන්සර් ඔරියන්ටඩ් තමයි තියෙන්නේ. ඉතින් මේ වාහනේ ඉලෙක්ට්‍රික් ටේල් ගේට් එකක් එනවා. අපි ඒක ගැන කතා කරන්න වාහනේ කී එක ගැන කතා කරනකොට. වාහනේ කී එක ගැන කතා කරොත් යුනික් හැඩයක් තමයි තියෙන්නේ. මම දැකලම නැහැ මේ විදිහේ හැඩයක යතුරක් කලින්. හැබැයි මෙතන මේකේ පේනවාද මෙන්න මේ බටන් එකේ බොහම මෙතන ෆිසිකල් කී එක මෙතනින් එළියට ගන්න පුළුවන්. ඒකම අනිත් පැත්ත හැරෙවුවොත් එහෙම කී එකේ ලොක් අන්ලොක් බටන්ස් තියෙනවා. ඒක මෙතන එන්ජින් ස්ටාර්ට් කරගන්න පුළුවන්. වාහනේ ලොක් කරලා මේක පොඩ්ඩක් තදින් ඔබන්න ඕනේ. ඒකම මේ වාහනේ මෙතන මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරගෙන හිටියාම මේක තමයි ඉලෙක්ට්‍රික් ටේල් ගේට් එකට දාලා වාහනේ මේකත් පොඩ්ඩක් තදින් ඔබන්න ඕනේ. ඒක තමයි එකම අවුලකට වන්නන් දකින්නේ. මේ බටන් එක ආයෙසරයක් ඔබාගෙන ඉද්දි මෙහෙම ඕපන් වෙලා තියෙද්දි මේක ඔබාගෙන ඉද්දි ඔටෝමැටිකලි ක්ලෝස් වෙන එකක් සිද්ධ වෙනවා. ඉතින් බොහොම කන්වීනියන්ට් ඒ ඔප්ෂන්ස් දෙකම. බූට් ස්පේස් එක ගැන කතා කරොත් එහෙම එකට මම හැම වෙලාවෙම වගේ කියන දෙයක් මේකේ මේ ලයිට්ස් තියෙනවා. ඒකම මේ මෙතන ග්‍රොසරි අයිටම්ස් වලට හුක් එකක් එනවා දෙපැත්තෙම. ඒකම මෙතන මේ
මෙතන කව එකකුත් එනවා ඒකත් ඩිටේචබල් ඒක මෙතනින් පල්ලහැ ගත්තොත් එහෙම මෙතන පළවෙනි කම්පාර්ට්මන්ට් එක තියෙන නිකන් වෝනින් සයින්ස් ප්ලස් ඔය වීල් බ්‍රේක්ස් වගේ දේවල් තියාගන්න ඒකම පල්ලහැ ෆුල් ස්පෙයා වීල් එකක් එනවා මේ 17 inch ටයර් එකක් එක්ක ඉතින් බොහොම ස්පේෂස් ඒකම ඉම්පෝර්ටන්ට්ලි ඉලෙක්ට්‍රික් ටේල්ගේට් එකකුත් එනවා මේ වාහනේ මේ කී එක අතේ තියාගෙන ළඟට එද්දි මේකේ ඔටෝමැටිකලි කාර් එක අන්ලොක් වෙනවා මේක මේ ඩෝ හැන්ඩල්ස් උත් පොඩ්ඩක් අර මොඩර්න් ඩිසයින් එක තමයි තියෙන අලුතෙන් එන වාහන වලට එන ඩිසයින් එක විදිය තමයි අරන් තියෙන්නේ දොරවල් එම සෑහෙන බරයි හැමෝම අහන ප්‍රශ්නයක් දොරවල් වල බර කොහොමද කියලා PDS වල කමෙන්ට්ස් වල දොරවල් එම සෑහෙන බරයි ලොක් කරද්දි ආයෙ අර විදියටම මේ වෙලා ක්ලෝස් වෙනවා වාහනේ ඉන්ටීරියර් ගැන කතා කරොත් මේ ඉන්ටීරියර් ඇත්තටම බොහොම ප්‍රීමියම් ලුක් එකක් තමයි තියෙන අපි අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ගැන මුලින්ම කතා කරගෙන ඉඳලා එන්ට්‍රන්ස් එක බොහොම පහසුයි ඒක මේ හෙඩ් ස්පේස් ගැන කතා කරොත් එහෙම හෙඩ් ස්පේස් බොහොම කම්ෆර්ටබල් මගේ උස අඩි 6ක් විතර ඒ මට හොඳටම ප්‍රමාණවත් ඒකම ලෙග් ස්පේස් එකත් බොහොම කම්ෆර්ටබල් දැන් මම මේක බොහොම ළඟට කරලා තියෙන්නේ ඒත් බොහොම හොඳ ඉඩක් තියෙනවා මේ එකම ඉලෙක්ට්‍රිකලි කන්ට්‍රෝල් කරන්න පුළුවන් හින්දා බොහොම පහසුවෙන් එහෙම කරගන්න පුළුවන් මේකේ බලා ගන්න පුළුවන් දැන් පැසෙන්ජර් සීට්ස් උත් ඉලෙක්ට්‍රිකලි තමයි කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒක මම හිතන්නේ බොහොම හොඳ ෆීචර් එකක් මේ වාහනේ හම්බෙන ඉන්ටීරියර් ගැන කතා කරොත් මේ ඔක්කොම ලෙදර් සීට්ස් තමයි එන්නේ ඒක මේකේ කවර්ස් තාම තියෙනවා මේ වාහනේ දින කිහිපයකට කලින් ගත්ත වාහනයක් මේකේ සීට් එක පේනවා ඇති සීට් එකත් බොහොම මේ කම්ෆර්ටබල් සීට් එකක් එන්නේ ලෙදර් සීට් එක ඒකම පොඩි බකට් ටයිප් ගතියක් තියෙනවා ඒකින්ද ලීන් වුණාම කම්ෆර්ටබලිම මේකේ වාඩි වෙලා ඉන්න පුළුවන් ඒකම මේකේ ඉස්සරහා ඉන්ටීරියර් ඩෑෂ්බෝඩ් ඉන්ටීරියර් ගැන කතා කරොත් මේන්ලි මේ සොෆ්ට් ටච් තමයි තියෙන්නේ මැටීරියල් එක ඒක මේ පේන අර රෙඩ් ලයින්ස් ගිහිල්ලා තියෙනවා මේකේ ඇම්බියන්ට් කලර්ස් තියෙනවා ඉන්ටීරියර් ඒක මේ ලෙදර්ස් වල තියෙන මේ රෙඩ් කලර් ස්ටිචින් එකත් බොහොම යුනික් ඉතින් බොහොම ඇත්තමකුත් බොහොම ලස්සනයි මේ වාහනේ ප්‍රීමියම් ෆීල් එකක් තියෙනවා මේ ඒක මෙතන AC vents ගැන බලාගත්තොත් එහෙම මැද තියෙන AC vents උනත් ඒ ඩිසයින් එක ඒ විදිහටම එළියේ තියෙන අර මං කිව්වේ චෙකර්ඩ් ෆ්ලැග්ස් වල වගේ ඩිසයින් එකක් තියෙනවා කියලා ඒව හැම ඇතුළටත් ගෙනල්ලා තියෙනවා ඒ යුනික්නස් එක තියාගන්න මේ ඒකත් මේ ඩෑෂ්බෝඩ් එකේ මේ සෙන්ටර් කන්සෝල් එක හරියත් වෙනම ටෙක්ස්චර් එකක් ඉතින් බොහොම ලස්සනයි මං හිතන්නේ හැමෝම ආස වෙන විදිහේ ඩිසයින් එකක් තමයි මේකේ තියෙන්නේ මේ දැන් පිටිපස්ස සීට් එක ඉන්නේ මේකේ මේ ඉස්සරහා සීට් එක ෆුල්ම පිටිපස්සට කරලා තියෙන්නේ මේ මෙතන මේක පොඩි හැන්ඩ්ලින් ස්පේස් එකක් වගේ එකක් තියෙනවා ඒක මෙතන ඩෝ හැන්ඩල්ස් හම්බ වෙනවා මේ ලෙග් ස්පේස් එකත් මම වගේ පුද්ගලයාට බොහොම රීසනබල් ඒකම හෙඩ් ස්පේස් එකත් ඉතාම හොඳයි මං කියන්නේ ඉතාම හොඳයි බොහොම ඉඩක් තියෙනවා මට මේ එකම එක පොඩි වෙනසයි දැනුනේ මේ අර මෙතනින් අත තියාගෙන වගේ යනවා නම් පොඩ්ඩක් අන්කම්ෆර්ටබල් ගතියක් තියෙන පොඩ්ඩක් උසයි නැත්තම් නම් ඒ කියන්නේ ඕවරෝල් එලම කිරි ලෙවල් එකේ තමයි තියෙන වාහනේ කම්ෆර්ට් අතින් ගත්තොත් එහෙම හෙඩ්රෙස් 3ක් තියෙන පිටිපස්සට මේ හෙඩ්රෙස් 3යි මං හිතන්නේ 3 දෙනෙක්ට කිසිම කතාවක් නැතුව කම්ෆර්ටබලි වාඩිලා යන්න පුළුවන් ඒක ඔව් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ මම වගේ 3 දෙනෙක්ට උනත් යන්න පුළුවන් සීන් එකක් තමයි තියෙන්නේ මේ ඒක මෙතන රිය AC vents බලා ගන්න පුළුවන් මං හිතනවා ඕවරෝල් මහාර යුනික් ලුක් එකක් තියෙන ඒකම බොහොම හොඳ ඉඩක් තියෙන එකක් අනිත් එක මෙතන මේ හම්ප් එකක් එහෙම නැහැ කකුල් දෙක කම්ෆර්ටබල් තියාගෙන යන්න පුළුවන් ඔව් ඉඩ හසර හොඳට තියෙන වාහනයක් කියලා කියන්න පුළුවන් මුලින්දම කතා කරගෙන ගියොත් එහෙම මේ මෙතන වෙනම මීටර් ක්ලස්ට් එකක් වෙනම ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් කියලා නැහැ තනි ඵලයට එක දිගට තමයි තියෙන 10.25 inch ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් ප්ලස් මීටර් ක්ලස්ට් එක කියන්නේ දෙකක් තියෙනවා මෙතන මේ දෙකම 10.25 තමයි තියෙන්නේ ඩයගනලි එතකොට ඩිජිටල් තමයි හම්බෙන්නේ මීටර් ක්ලස්ට් එක ගැන කතා කරොත් වම් පැත්තේ තියෙනවා ස්පීඩෝමීටර් එක දකුණු පැත්තේ තියෙනවා RPM මීටර් එක ඒකම වම් පැත්තේ ස්පීඩෝමීටර් එකට පහලින් තියෙනවා ෆුවල් ගේජ් එක ඒකම දකුණු පැත්තේ තියෙනවා හීටර් මීටර් එක එතකොට මෙතන වැටෙන ගියර් එක මොකක්ද කියලා ඉන්ඩිකේට් කරනවා ඒකම ඩ්‍රයිවිං මෝඩ් එක මොකක්ද කියලා ඉන්ඩිකේට් කරනවා එහා පැත්තේ කිලෝමීටර්ස් ගාන ඕඩෝමීටර් එක තියෙනවා මේ මීටර් ක්ලස්ට් එකේ මැද පේනවා මේ රජිට වාහනයක් දාලා තියෙන ඒක මෙතන මෙන්න මේ බටන් එක ස්ටීරින් වීල් එක මෙන්න මේ බටන් එකේ බොහොම මෙතන අර මේක වෙනස් වෙනවා එතකොට ඒක ගත්තොත් එහෙම මේ වෙනස් කරගන්න පුළුවන් හැබැයි ඒක ඊළඟට වෙනස් කරගන්න තියෙන්නේ මෙන්න මෙතනින් මේ පේනවනේ මෙන්න මේ පල්ලෙහා තියෙන බටන් එකෙන් තමයි වෙනස් කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය මෙනු එකට මෙතන ඕකේ ප්‍රෙස් කරලා යන්න පුළුවන් ඒක තමයි තියෙන්නේ එකම ස්ටීරින් වීල් එක ගැනත් මේ ගාම කතා කරගෙන යන්න ස්ටීරින් වීල් එකේ හැඩේ
සම්වත් යුනික්. හැබැයි දැන් ගොඩක් ස්ටීරින් වීල්ස් වල තියෙන විදිහක්ම තමයි තියෙන්නේ. හැබැයි මේකේ බැලුවොත් එහෙම මම අත පැත්තේ මම අර කලින් කිව්වා වගේ මෙතන මීටර් ක්ලස්ටර් කන්ට්‍රෝල් කරන්න තිබුණා. මේ බටන්ස් දෙක සහ මෙතන ඕකේ බටන් එක. මෙතන තියෙන ක්‍රූස් කන්ට්‍රෝල් එකේ කන්ට්‍රෝල්ස් ඒකම දකුණු පැත්තේ කම්ප්ලීට්ලි තියෙන්නේ වාහනේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට අදාළව මියුසික් ප්ලස් වොලියුම් වගේ දේවල් කන්ට්‍රෝල් කරගන්න එක, සින්දුවක් එහෙම කරගන්න එක, ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඊට අමතරව පැඩල් ශිෆ්ටර්ස් එනවා. ස්ටීරින් වීල් එකට පැඩල් ශිෆ්ටර්ස් එනවා. රයිට් හෑන්ඩ් සයිඩ් එකේ තමයි තියෙන්නේ ඉන්ඩිකේටර් ලයිට්ස්, ඒ වගේම හෙඩ් ලයිට්ස් කන්ට්‍රෝල් කරන එක. එතන මෙතන ඩේ ටයිම් රයින් ලයිට්ස් පවා කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේකෙන්. ඒකම වම් පැත්තේ අපිට බලා ගන්න පුළුවන් වයිපර් කන්ට්‍රෝල්ස්. ඒක ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් දෙකම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේක හරහා. ඊට අමතරව මේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ගැන කතා කරොත් එහෙම ඩිෆෝල්ට් අපිට මෙන්න මේ ඔප්ෂන් එකෙන් තමයි එන්නේ. ඒක මෙතන අපිට මෙතනින් කෙලින්ම AC කන්ට්‍රෝල් එකට යන්න පුළුවන්. එතකොට වාහනේ කොයි විදිහට දෙන්න ඕනි කියලා දාලා තියෙන. එතකොට ඩිෆොස්ට්‍රේෂන්, සර්කියුලේෂන්, එයාර් කන්ඩිෂනින් මෝඩ්ස්, AC turn on off කරන්න පුළුවන්. ඒකම බ්ලෝවර් එක මෙතනින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මෙතන මෙහෙම පල්ලෙහාට ගෙනීමෙන් කෙලින්ම බ්ලෝවර් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒක මේ පැත්තෙන් තමයි ටෙම්පරේචර් කන්ට්‍රෝල් එක තියෙන්නේ. ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකට ටෙම්පරේචර් වැලියුස් වලට වඩා මේකේ නිකම්ම අප් ඩවුන් කරන ගේජ් එකක් වගේ තමයි තියෙන්නේ. වොලියුම් කන්ට්‍රෝල් එකක් වගේ ලැප්ටොප් එක. ඊට අමතරව මේකේ Apple CarPlay ඒ වගේම Android Auto දෙකම තියෙනවා. ඊට පස්සේ අපි මේකේ මෙනු එකට ගියොත් එහෙම මෙතන user manual එක, system settings, ඊට පස්සේ Bluetooth call facilities, AC conditions, ඒ වගේම vehicle settings තියෙනවා. media center එකක් තියෙනවා. AVM කියන එකෙන් අපිට මේ බලා ගන්න පුළුවන් වාහනේ 3D view එකක් බලා ගන්න පුළුවන් ඉස්සරහට. එතකොට මේ front angle එක විතරක් ගන්න පුළුවන්. ඒකම මෙතන මේ කියන්නේ අපිට පෙන්වන්න පුළුවන් මේ කොයි විදිහද rear එක front එක. ඒක මෙතන මේ ඇත්තටම තියෙන ඉඩ ප්‍රමාණය ගැන ගන්න පුළුවන් වෙන මෙෂර්මන්ට් එකක්. මේ ටික තමයි තියෙන්නේ. ඊට අමතරව vehicle settings වලට ගියොත් එහෙම vehicle settings වල මෙතන initially එන්නේ මේ commonly use කියන මෙතන shortcut button එකක් වගේ තමයි තියෙන්නේ. මේකේ tailgate එක අපිට උස්සලා පල්ලෙහා ප්‍රමාණය මේ වෙනස් කරන්න පුළුවන්. ඒක බොහොම වැදගත් ෆීචර් එකක් කියලා කියන්න පුළුවන්. මේ එතකොට ඒකම rear view mirrors වලට මෙතන තියෙනවා මේ මෙතන rear view mirrors කියන්නේ side mirrors. ඒවට off on off කරගන්න එක. ඊට පස්සේ window sunroof control, sunshade linkage එක, ඒ වගේම ඒ ටික ඔක්කොම control කරගන්න පුළුවන්. මේ ඒකම drive එකේ options ටික මේක තමයි අපි මහනේ මුලින්ම ඉන්ටර්නෙට් එකට දාලා තිබ්බේ. driving modes දෙකක් තියෙනවා මේකේ. ස්පෝර්ට්ස් and eco. ඒකම power steering mode එක comfort and sport කියලා අපිට වෙනස් කරගන්න පුළුවන්. එතකොට comfort උනාම සාමාන්‍ය power steering එක feel වෙන විදියයි මේ sports උනාම feel වෙන විදියයි වෙනස් දෙක කියලා අපි බලමු. ඒකම මේ exterior lamps වල කොහොමද මේ වෙනස් වීම? ඒ කියන්නේ මෙතන අර follow me home එකක් තියෙනවා. අපි වාහනේ off කරලා ගියාට පස්සේ තප්පර ගානක් මේක දාලා තියෙන්න පුළුවන්. ඒකම ambient lighting වල තියෙන මේ control කරගන්න පුළුවන් විදියක්. මේක අර මියසික් රිදම් එකත් එක්ක කන්ට්‍රෝල් වෙන්නත් හදන්න පුළුවන්. කම්ප්ලීට්ලි ඕෆ් කරලා දාන්නත් පුළුවන්. එතකොට මේ ඒ සෙට් එකම තියෙනවා. ඊට පස්සේ drive assistance ගත්තොත් blind spot monitoring එක තියෙනවා. ඒක මෙතන එකක්ද side mirror වල තමයි blind spot monitoring එක තියෙන්නේ. මෙතන කහපාට light එකක් තමයි ගොඩක් කරපත් වෙන්නේ. දැකලා ඇති ගොඩක් අය වාහනවල. ඒකම door open warning එකක් තියෙනවා. මේ අවශ්‍ය controls ටික ඔක්කොම මේකෙන් බලා ගන්න පුළුවන් කියලා මට කියන්න තියෙනවා. ඒකම මේ වාහනේ start stop මෙන්න මෙතනින් මෙතන බටන් එක තියෙන්නේ. කියන්නේ left hand side එකේ drive එකේ වම් පැත්තේ. ඒකම මෙතන තියෙනවා main AC vent එක. infotainment system එකේ තියෙනවා වගේම AC controls ටිකක් මෙතනත් බලා ගන්න පුළුවන්. එතන මේ same conditions ටික ඔක්කොම ටික තියෙනවා මෙතන මේ AC controls වල. ඒකම මෙන්න මෙතන පොඩි storage area එකක් එනවා. මෙතන තමයි එන්නේ මේ 12 volt power adapter එක plus මෙතන එනවා charging port එකක්. ඒකම media sharing වලට port එකක්. මෙතන ඒ දෙකම එන්නේ USB A. ඒක මෙතන පොඩි ස්ටෝරේජ් ඒරියා එකක් තමයි එන්නේ. මෙතන wireless charging spot එකක් එනවා. ආයේ මෙතනත් තියෙන්නේ cup holder එකක්. ඒක අපිට adjustable cup holder එකක් නන් නෙමෙයි. but අපිට grips වගේක් බලා ගන්න පුළුවන්. gear lever එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ambient lighting එකත් එක්ක බොහොම ලස්සනට පේනවා ඇති. මෙතන මේ gear lever එක මේකේ මේ button එක press කරලා තමයි අපිට මාරු ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් tip tonic කරන්නත් පුළුවන් වාහනේ gear lever එක. පාකින් වලට මෙතන මේ බටන් එක ප්‍රෙස් කරන්න තියෙන්නේ. එතකොට පාකින් ඔන් වෙනවා. ඒකම මෙතන තමයි මේ ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් එක අපිට මේ එන්ගේජ් කර ඩිසෙන්ගේජ් කරන්න පුළුවන් වෙන්නේ.
එතන මේ ඔටෝහෝල් බ්‍රේකින් එත පස්සේ මෙතන අපිට හසඩ් ලයිටස් ඒකම හිල්ඩිසන් කන්ට්‍රෝල් එකත් මෙතනින් අපිට බලාගන්න පුළුව ඒ ඔන් ඔෆ් කරන්න පුළුව ඒකම මෙතන මෙන්න මෙන්න මේ මෙතන මේ තියෙන ගේජ් එක වගේ ගැන මේ ඇත්තම කන්ට්‍රෝල් එකක් තියෙන මේක කම්පලීටලි අපිට පුළුවන් මේ හරා මේ අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්න මෙතන මේ හැන්ඩරිස්ට එක මේ වගේ ස්ටෝරේජ් එකක් එනවා ගොඩක් වාහනවල වගේ ඒකම අපි මේ කබිහෝල් එක ගැනත් පොඩ්ඩක් බලාගෙනයක් කබිහෝල් එක මෙතනින් එන්නේ සුපුරුදු වාහනයක් විදිහටම ඒක මේ කර ලෙද ස්ටිචිං ගැන ගොඩක් තුරට අවධානය දීල තින කළ කිවොත් හරි මෙතන මේ පේනවත් දන්න මේ මෙතන මේ මැගනටික් කොඩි ලයින් ඇතින එක මෙතන මේ ඔක්කොම ලෙද ස්ටිචිං තම තියන්න ඇම්බියන් ලයිටින් අර මංකිව ටෙක්ෂය එක දිකටම තියෙන එකම මේ ඩෝ හැන්ඩල්ස් වලත් ස්පීකස් තියෙන මේ වාහනේ එයා බෑග්ස් 6කුත් අපිට බලාගන්න පුළුවන් ඉතින් බොහොම ඉන්ට්‍රස්ටිං වාහනයක් කියලා කියන්න පුළුවන් ඕවරෝල් මේ වාහනේ මෙතන මේ පැසෙන්ජර් ඩෝස් තුනේ මැත්තම කිව්වොත් මෙන්න මේ බටනයක් බලාගන්න පුළුවන් මෙතන වොයිස් කමාන්ඩ් සිස්ටම් එක ටර්න් ඔන් වෙනවා ඒ බටන් එකත් එක්ක මම දැක්ක පළවෙනි පාර එහෙම ෆීචර් එකක් තියෙනවා ස්ටීරින් වීල් එකේ මෙන්න මේ මෝඩ් කියන එකට යටින් තියෙන එක ගිහුවාම ඔටෝමැටිකලි වොයිස් කමාන්ඩ් එක ඔන් වෙනවා ඕපන් සන්ෂේඩ් ඒක මෙතන මේ අපල වෙල්ල කන්ටරල් මෙතන මේ සංගලාස් හෝල්ඩ එකක් තියෙන මෙතන රිය විය් මිරර් පිටිපස්සෙම ඒක මෙතන ලයිට්ස් තියෙනවා ලයිට්ස් පේනත් දැන ලයිට්ස් තියෙන ඒකම මෙතන කන්ට්‍රෝල්ස් තියෙන අපිට මේ සංශේඩ් එක දැන් මේ සංශේඩ් එක බාගට ඇරලා තියෙන්නේ අපි මේක වාම මේ ඉස්සරහට කරාම සංශේඩ් එක වැහෙනවා ඒක මෙතනින් මේ කම්ප්ලීට්ලි සන්රූෆ් එක මේ සංශේඩ් එක ඇරුණට පස්සේ තමා කම්ප්ලීට්ලි සන්රූෆ් එක ඕපන් කරගන්න පුළුවන් වෙන්නේ අපිට ඒක අවශ්‍ය ප්‍රමාණය නවත්ත ගන්න පුළුවන් මේ වාහනේ මේ අපිට රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා අපි මේක එළියට කරන්න කියන ඒ අපි පොඩ්ඩක් නෝමල් ඉකෝ මෝඩ් එකේ පවර් ස්ටීරින් මෝඩ් එක දැන් කම්ෆර්ට් තියෙද්දී වාහනේ පොඩ්ඩක් ඩ්‍රයිව් කරලා බලමු ඇක්සලරේෂන් වල අපි දැන් මේ 1500 rpm වගේ තියාගෙන යන්නේ එහෙම ලොකුවට ෆීල් වෙන විදිහේ ඇක්සලරේෂන් යන්නේ හැබැයි කම්ෆර්ටබල් යන්න පුළුවන් මේ පෑගුවාම ඉතින් ඇත්තටම ෆ්ලෝ කරාම වාහනේ ගානට මේ වෙලා යනවා ඒකම අපි මේ වාහනේ කෝණ කරලා බලමු මේක වාහනේ බොහොම කම්ෆර්ටබල් කියලා කියන්න පුළුවන් අපි දැන් මේක පොඩ්ඩක් අපිට බලමු පොඩ්ඩක් ස්පීඩ් එක කොයි වගේද ගන්න පුළුවන් කියලා ඔව් ඉතාලම හොඳ ස්පීඩ් එකක් මේ ඉකොනොමික් මෝඩ් එකෙත් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ඉතින් බොහොම කම්ෆර්ටබල් රයිඩ් එකක් කියලා කියන්න පුළුවන් මේකේ මේ ෆුවල් එෆිෂන්සි එක ගැන අපි පොඩි රෙකෝඩ් එකක් දාන්න මොකද මේකේ අපිට ඕනගේ පැත්තෙන් වනත් ලොකු ඉන්ෆෝමේෂනය ගන්න හම්බුන්නේ මොකද මේ වාහනේ අරගෙන දවසක් වගේ තමතාම අපි දැන් මේක බලමු මේ අපහු ස්පෝර්ට්ස් මෝඩ් එකට දාන්න අපි දැන් ස්පෝර්ට්ස් මෝඩ් එකට දැම්ම පවර් ස්ටීරින් මෝඩ් එකත් ස්පෝර්ට්ස් තියෙන්නේ එතකොට නම් RPM එක ඉක්මනටම හයි වෙලා වාහනේ මේ පොඩක් ස්ටිෆ් වෙනවා එකම මේක බ්‍රේකිනුත් හොඳ හතරම ඩිස්ක් තමයින්න ඒකන්ද බ්‍රේකිනුත් ඉතාම හොඳයි මේ ඇතරම හොඳ ෆිල්ලක් හම්බෙනවා මේ ගැරට බෝ එකත් එක්ක හින්ද වාහනේ ලොකුයි විශාලයි වගේම බරයි ඒකන්ද ෆිල්ලක් කම්බෙන බ්‍රේකින් වනත් බොහොම හොඳයි මේ අපි ඒගැන දැනට මේ රේන්ජගේ ලවපවාහනොලින් මංගි දන්නේ සාමාන්‍යෙන් සයිස්සකින් ලොකුම වාහන මේක වෙන්නන මේ වාහනේ එන්ජින් එක කැපෑසිටි ගත් එක්ක ඉතාම හොඳයි කියලා කියන්න පුළුවන් අපි තාව එක වටයක්යන් බලන්න මේ යනගමනුත් අපට 3D view එකක් ගන්න පුළුවන් ඒක තාම වටිනවා ඒක මේ වාහනේ මාර ඇට්‍රක්ටිව් කියලා කියන්න පුළුවන් මේකේ කලර්ස් ගොඩක් ගන්න පුළුවන් මං හිතන්නේ මේක මේ ග්‍රේ කලර් එකක් මේ කලර්ස් කිහිපයක්ම ලබා ගන්න පුළුවන් ඒක මේ වාහනේ ගෙන්නන්නේ නම් යුරෝ මෝටර්ස් තමයි ලංකාවට මේ ටික තමයි අපිට මේන්ලිම මේ වාහනය ගැන කියන්න තියෙන්නේ ඉතින් ඩ්‍රයිවිං I think කම්ෆර්ටබිලිටි I think ඉතාලම හොඳ ලෙවල් එකේ වාහනයක්